ආයුබෝවන් මා ප්‍රිය ආදර හිතවතුනි සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. ඉතින් අද මේ කට්ටියක් එනවා. ඉතින් දැන් මේ ඒ කට්ටිය එනකන් තමයි මේ චුට්ටක් මම මේ දැන් මේ කිට්ටුවම එන ගමන් ඉතින් ඔයාලට වීඩියෝ එකක් දෙන්න හිතුවා. අද මේ වසන්තයා YouTube නාලිකාව නරඹන සියලුම දෙනාට ආදරේ හදවතින් මහොදේ. ඉතින් මහා දේවල් කියන්න ඕනේ නැහනේ. උස්සරණ එහෙනම් අපි මේ කට්ටිය එනකොට මුණ ගැහෙමු. ඉතින් ඔන්න වහන්තය හොයාගෙන එන කට්ටිය ආවේ. ඉතින් මල්ලි හොම් පොට නවත්තන්න. අයිබෝන් මල්ලි. අයිබෝන් නේ. ඔන්න හොඳයි මගේ හදේ කැමරාව. හරි. සුබ දවසක් වේවා. ගාන්ට ලොකේෂන් එක හොයාගෙන ආවා. ආවා. හරිද? ටැක් යු වෙනවා. කට්ටියන් ආගෙන අපි ගාන්ට ආවා. ඔව්. කොයි මෙහෙට දැන් දින්නේ? ඔව් බෙටි ඔහෙ තමයි යන්න දින්නේ. බස් එක දාන්න බැරිද මෙහෙට? බස් එක දාලා යමු මේ. ඒ කියන්නේ මෙහෙට දාන්න දින්නේ. ඔව් හරි ඉස්සරහවත්. හරි අපි දාමු. බස් එක දාමු. හරි එහෙනම්. හරි. එහෙනම් ඉතින් යාළුවනේ අපි මුණ ගැහෙමු පස්සේ. අනේ මේ ගානක යෝජනා ගෙනින් යෝජනේ ගෙදර කිරෝ යන්න. මේ එල්ලෝල වර බස් එක දාපු විතර වගා කරමු. කර්ණාටක අතන දීති. තව ඉන්නවනේ. තව තියෙන ගුරා නම් පැන්න. දැන් ඉන්නේ හොරා. හොරා. මම මේකේ අවින් දාන්න මාර්ගේ. තියෙන්නේ අදාපු සෙට් එකට තියෙන වැව් මාළු ටික. පේනවයි. පදින්නයි කරියටයි ස්වයන්නම තියෙනවා. පුස් ඔඩත් ඕනේද? මට ඕනේ. දෙනවා. කැමත් තින්නද? කැමත් තියනවදනේ? වසන්තය ගාන අද සුදුසු කැමත් තියන්න අපිට නේ? ඉන්නේ මල්ලේ ඇති වෙන මාළු කන්න ඔය. ඇති වෙන වගුවන්නේ. ඔව්. මේ ටික බදින්න නේද තාත්තේ? ඔව්. මේ ටික බදින්න මේ ටික හරියට මේ ටික ගන්න මේ
මේක කරියට නේ. දදිනේ වැව් මාළු දෙන අම්බානකට. සැපක් තමයි තියෙන්නේ නේ. ඔව්. මාළු කිලෝ පැටියෝ මෙතන කිලෝ 20ක් විතර මේ. ඒ කියන්නේ කිලෝ 20ක් විතර මාළු ඊටත් වැඩි. කිලෝ 20ක් විතර මාළු කියමුකෝ අපි. දල වශයෙන් කිලෝ 20ක මාළු කපලා සුද්ධ කරනවා තියෙන්නේ. කපලා සුද්ධ කරලා කොහොමද ඉන්නේ? ඔය ඊ හවස අපි වහත එලා ගෙදරට ගිහිල්ලා ආවේ අපි දැක්කා අපිට ටීම් එක ඇද්ද සේරම ටික අරන් ආවේ අපි සෑහෙන්න මේකක් දැරලා තියෙනවා නැද්ද? මල්ලි ඉතින් එන සෑම මනුස්සයටම මල්ලි අන්න දෙන්න බෑ ඇති වෙන්න. හරිද? සන්තයිගේ වාඩියට ආව කියන්නේ ආයි මදි වෙන්න දෙන්නේ නැහැ. හොඳයි. ඇති වෙන්න දෙනවා. අන්න. ඉතින් ආයි බදලා එනකොට ඉතින් සුපිරිම තමයි කියන්නේ. ඔය ලොකු දේවල් නැහැ වැව් මාළුයි. අපි නෑ ඉස්සෝනික බැලුවත් නවා කියපු තැනින් ඒ කියන්නේ ඔක්කොම එක ගමේද නේ? කොම එක ගමේ. ඒ කියන්නේ අපේ එක ගමේ එක ළඟ සෙට් එකක් තමයි අපි ඔය මෙන්න රාට කොල්ලොන්ට කන්න තියෙන වැව් මාළු කරියට තියෙන මාළු ටික මේ. හරිද? එක පිටින් තමයි දෙන්නේ. කෙලින්ම එක පිටින් මාළු තමයි හදන්නේ රාට. මේ වෙනසක් හදුනනම් දෙකට කපන්න පුළුවන් මාළු ඈ. නේ? දෙකට කපන්න තුනට කපන්න ඔක්කොම ඉන්න ඕනේ. තුනට කපන්න එවුවොත් ඉන්නවා. ඔන්න අද කොල්ල 20යි ඉන්න වෙන්න මාළු කට්ටිය බදලා ගන්න. ඔන්න මාළු කට්ටිය වැව් මාළු කරිය. ඒ කියන්නේ රාට කුරක්කන් තලප එහෙම ගිලින්. සැපක් තමයි ඉතින් අපි ගන්න ඉතින්. අරහෙන් මේ දුම්කරවලකට ලිප පත්තු වෙන ගමන් නේ. මෙතන තියෙන දුම්කරවලකට දුම්කරවල ටික මේ තියෙන්නේ නේ. ඒක තියුවනම් අර උඩ මැත්තෙන් හැබැයි සෙට් වෙන ටික. මේක වැඩි සෙට් වෙලා නැහැ පුතේ අර දොරේ තියුවට. එහෙනම් ඉතින් කමෙන්ට් ටික ඔක්කොම මෙතන මේනේ. කමෙන්ට් ඔක්කොම යයි මං දාන්න වේ මං. මේකටද? ඔව්. ඕනේ. තුවම්මි. ඉතින් ගාලා ගන්න අවුරුද්ද ආපටිය ගන්න. එහෙම කේස් එකක් නෑ අපි අතර හොඳයි. වරෙන්ගෝ වටේ නටන මොකක්ද ඇදිලා ඒක පෝකෙක්. බැක් පෝක් නේ. පළතුරු ටික වේලන් මේ බලකට උදේට සම්බෝල්ට ගන්න. සම්බෝල්. ඒක උදාන. ඔය වේල ගන්නේ නැහැ. මසන්තය වාඩියේ පෝක් එක ගහගෙන එල්ලකිරිටම බ්ලැක් පෝක්. බ්ලැක් පෝක් එක ආයිතින් කට උත්තර නැහැ. සුපියටම කරලා තිනවායි
දැක්කම් පාටින් කිව්වේ ඇයි කොහොමද රස කියලායි. වසන්ත අයියා කොතනද? පෝක් සුපිරි. ඉතින් අද ආපු කොල්ල සෙට් එකට ඔන්න මේකලා ඇස්ති කරලා තියන්නේ බඩු ඒ කට්ටියගෙන් බයිටුත් සමහරක් දේවල් ඒ කට්ටියගේ ඉතුරු මගේ ඔන්න මෙන්න මේ වාඩිය දරේව තමයි මේ තියෙන්නේ මේ පැටවගෙන ආපු එකක් මේ ටිකත් එක්ක අපි ඔක් තියනවා ඉතින් වෙන්නේ ඉතින් කන්න තියෙනවා තව කුස්සියක් තියෙනවා මේ මල්ලි අනේ කියන්නේ සුපිරි පොට්ටයක් මේක. ඔව් ගන්නව නම් අතල්ල වසන්ත අයියා වාඩි තමයි. වසන්ත අයියා පොට්ට කියන්නේ සුපිරිම අතල්ලයක් ගන්න පුළුවන් තැනක්. මොකද වැවි නාලා වැවින් උරුවේ පැදලා ඇවිල්ලා එහෙම තියෙන තැන තමයි මෙතන. මේ වගේ පොට්ටයක් කොහෙවත් නැහැ කියලා මම නම් හිතනවා. අනිවාර්යෙන් එන කට්ටිය අයන වැඩේ පටන් ගන්න. ජය වේවා. සියලු දෙනාට ජය වේවා. ලයික් එක කන්නේම රයිට් ඕකේ වැඩේ පටන් ගන්න ජය වේවා. thank you වසන්ත අයියා මේ පිටින් යන්න බෑ. බටිය දැන් බටි පරිපෝදි ගන්න. ෂා. අලබා බිම ලගලා කන්නේ ඈ. බටි ඉවර කරනවා ඈ. මේ මාළු කටුව දාන්න ඕනේ. ඔක බන්ද මේක දාන්න. තියෙන පරිප්පු. මේක පොඩි කරන්නේ පොඩි කරලා තියෙන්නේ ඒකයි මේ ඔව් කෑවද? පොඩ්ඩක් ඉතින් අඩුපාඩුවක් වුණා නම් සමාව වෙන්න ඇත්තටම හොඳේ. කිසිම අඩුපාඩුවක් නැහැ සුපිරිය. සුපිරිනේ. එන එච්චරයි. අඩුපාඩුවක් නැතුව කිසිම තැනක නැහැ කියන දෙයක්. අනිවාර්යෙන්. කොයි හරි මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒවා ඉතින් විඳ දරාගෙන ඉන්න ඕන. ඒක තීරුම් ගන්න. ඒක තමයි අඩුපාඩු වලින් මිනිස්සු නෑනේ මේකනේ. අඩුපාඩුවක් නැති මිනිහ නෑ අනිවාර්යෙන්. රියයි තලපේ මොකද තත්තේ? ඔලුව නෑනේ. කවදාක කාලේ අත් තමයි කෑවේ. ඇත්තම. ඒ හින්දා ඉතින් කෑවා. කෑවනේ. ඔයලා මාළුට කෑල්ලක් තමයි කන්නේ නේ. අපේ උපරිම හෙල්ප් එක දුන්න සහෝදරයෙක් තමයි ඉතින්. දෙන්නෙක්. සහෝදර දෙන්නෙක්. තලපෙක් කෑවම. කෑවනේ. තලපේ ගුලි දෙකක් කෑවම මම දැන් අනිත් තුන් දෙකක් කෑවම. මගේ ගුලිය කාලා මම වෙන මෙයාද එතකොට තලපේ වීරයා? ඈ අපේ කුමි මල්ලි. කුමි අම්මඩු. කුමි මල්ලි. කුමි මල්ලි දැන් කුමි මල්ලි කිව්වොත් කෑවා ඈ. කුමි මල්ලි කියන ආයි ගොඩ කොහේ කුමිද? මල්ලි කිව්වනම් දන්නවා කියලා තලපේ ගුලි දෙකක් කෑවා දැන් ඈ. නැති කුමියා කිව්වේ මේ එයාමයි කිව්වේ එයා අඳුරන්නේ එහෙමයි කියලා. ඉතින් මතුව ශාලිනේම කුමි මල්ලි කියලා ගුවා මෙයා දන්නවා. කුමි දන්නවා. මල්ලි කිව්වනම් දන්නවා. මොන ප්‍රති සෝති බේරන. කොමි පුතා. ඉතින් මාමා මොකද තත්තේ? ඔය ඉස්සරහම බට්ටි කනවා. අනිවාර්යෙන් කරනවා. ඔක්කොම කන සුපිරි. සුපිරිනේ. ආයි මොනවද? දැන් සුපිරි. ඔව් අනිවාර්යෙන්. හොඳට කන්න කටු ඉර කරන්න එපා කට්ටියම. උදේ කෑම කටට රෙඩි කරා නේ. උදේ කෑම රෙඩි කරලා තියෙන්නේ දැන් මේ පැත්තෙන් ගෙනිහිලා තියෙන්නේ එහා පැත්තට ඒක පොඩ්ඩක් ගිහලා බලන්න ඕලින් පයින් එපා. ඉන්න පුතේ තා පොඩ්ඩෙන් ගන්නම්. යන්නේ නෑ ආ විතරනේ කනවා. දන්සලේ පොලිම එන්නට පොලිම ඉන්න බෑ. මේ මෙතන කාපු නැති වෙන්න පොලිමේ ඉස්සරහා දෙන්න ඕන. ඔව් ඊයලා කඩිය ගෑවේ නෑ. ඊයලා හරි කුඩු ගාලා. බීල් බක්තිය. ඕ ගාලියා. බක්තිය කන්නේ නෑ. ඒක අතු මොරුවෙන් පපන්නේ නැත්තම් ආයි.
නේද? කාපු නැති යන්න මොකද එක දෙන්නවනේ. කාපු නැති යන්න අන්තිම දෙන්න ඕන. කාලා දාපු අයට මොකද දෙන්න ඕනේ? අපි යන්න මොනවක්ද දෙන්නේ? පුතාලා මේ කෑම ටික හොඳයි දන්නේ කොහොමද දන්නේ උදේ කෑම සුපිරි සුපිරි ඈ ඉතිරියක් කාලේ. ඔය දෙක කටුවාරේ මේ දින බඩ පැත්තකින් ඒවා අරගෙන තියාගන්න හොඳයි ඉදානේ හොඳයි මල්ලි උසරලා දෙපිට ඉතින් අනිවාර්යෙන්ම සුන්දර ප්‍රදේශයක් මේ ඈතින් පේන්නේ ඔය කඳු පන්තිය ඒ ඇවිල්ලා අපුතලේ සයිඩ් එක අපුතලේ බෙරගල බදුල්ල බණ්ඩාරවෙල ඒ ලයින් එක හරි එහෙනම් හරි පැටිය හොඳයි ජයෙන් ජය වෙන්න ඕනේ හැමෝටම ආපහු වෙනවද? රයිට් පුසන්න එපිටයි හරි පැටිය හරි ගියන් යන්න පුසන්න එපිටයි අයි අපි යා ගන්නයි වාඩ ජයන් Thank you. එහෙනම් පුතාලා හැමෝටම මේක බේරා යන පරිස්සම යන්න පුතාලා පුතාලා රයිට් අපි ආයෙන්නේ මේක බේරා හොඳයි පැහැර මත්තයා පුතාලා දෙ බේරායි හරි මේක බේරා ගින්ගන්න ඉතින් ඔන්න කට්ටිය ගියා එහෙනම් ඉතින් සුබ දවසක් වේවා ඔයාලටත් අපි එහෙනම් ගිහින් එන්නම් දැන් පිටයි